හෙලෝ යාළුවනේ අද අපේ නුවරඑළිය ට්‍රැවල් බ්ලොග් එකක් අරගෙන එන්න හිතුවා. ඉතින් මේ අපි උදෙන්ම අඹේවිල ෆාම් එක බලන්න යන ගමන් ඔයාලත් අපිත් එක්කම එකතු වෙලා ඉන්න. අඹේවිල ෆාම් එක. ලස්සන පරිසරයක් මැද්දෙන් අපි අඹේවිල ෆාම් එකට ආවා. ඒත් ඉතින් යාළුවනේ අපිට අඹේවිල ෆාම් එක නම් බලන්න ලැබුණේ නැහැ. මොකද ඒකේ ඉන්න සත්තුන්ට වැක්සින් එකක් ගහලා. ඒ වුණාට අපි එතන තියෙන කැන්ටින් එකට ගිහිල්ලා ෆ්‍රෙෂ් මිල්ක් එකක රස බැලුවා. ඊළඟට අපි ඩිසයිඩ් කරා හෝටන් ප්ලේන්ස් බලන්න යන්න. ඉතින් මේ තියෙන්නේ හෝටන් ප්ලේන්ස් වල එන්ට්‍රන්ස් එක. ඉතින් අපි ටිකට්ස් අරගෙන හෝටන් ප්ලේන්ස් බලන්න යනවා. මේක අමුතුම ලෝකයක්. ඇත්තටම මෙතන තියෙන වෙනමම වයිබ් එකක්. ඒක මාර විදියට ෆීල් වෙනවා. බලන්න මාරම ලස්සනයි මේ පරිසරය. නුවරඑළිය අඹේවිල පාරෙන් තමයි අපි මේ හෝටන් ප්ලේන්ස් එන්ට්‍රන්ස් එකට ආවේ. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි හෝටන් ප්ලේන්ස් නැෂනල් පාර්ක් එකට ඇතුල් වෙන්න පුළුවන් උදේ 6 ඉඳන් හවස 4 වෙනකන් විතරයි. 4න් පස්සේ එන්ට්‍රන්ස් වෙන්න බෑ. ඔන්න අපි ටිකට් අරගෙන ඉවර වෙලා අපේ ගමන පටන් ගත්තා. ඉතින් යාළුවනේ මේ වගේ තැනකට ආවම හිතෙනවා අපි ජීවත් වෙන්නේ කොච්චර ලස්සන රටකද කියලා. මේ පිරිසිදු වාතය හුස්ම ගන්නකොට දැනෙන සනීපය කියලා නිම කරන්න බෑ. ඉතින් මේ ඉන්නේ ගෝනේ. හෝටන් ප්ලේන්ස් ආවොත් ඔයාලට මෙයාලව මෙහි හැමතැනම බලා ගන්න පුළුවන්. මේ හෝටන් ප්ලේන්ස් පුරාම පොඩි විල් අපිට දැක ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ උද්‍යානයේ ඇතුලේ තියෙනවා මාරම ලස්සන ගස් වර්ග, පැලෑටි, චූටි ලස්සන කුරුල්ලෝ, දියපල්ලෝ, වඳුරු විශේෂ, ගෝන්නු, මුවෝ, හාවෝ, ඒ වගේම කොටි. ගොඩාක් අය මෙන්න මේ හෝටන් ප්ලේන්ස් එන්නේ ලෙපර්ඩ්ස්ලා බලන්න. හැබැයි ලෙපර්ඩ්ස්ලා බලා ගන්න පුළුවන් වෙන්නේ හරිම කලාතුරකින්. මේ පාර නම් අපිට ලෙපර්ඩ් කෙනෙක් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් තව දෙයක් තමයි මෙහි ෆොටෝස් ගන්න නම් මාරම ලස්සන ලොකේෂන්ස් තියෙනවා. ඉතින් අපි ලස්සන ලොකේෂන් එකක් දැක්ක ගමන් කාර් එකෙන් බැහැලා ඒ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න අමතක කරේ නැහැ. යන්නේ හෝටන් ප්ලේන්ස් කියන්නෙම පුදුමාකාර ලස්සන පරිසර පද්ධතියක් උරුම උද්‍යානයක්. අපි ඊළඟට ආවේ ග්‍රෙගරි පාක් එකට. දැන් ඉතින් ග්‍රෙගරි ලේක් එකේ බෝට් රයිඩ් එකක් යන්න තමයි හදන්නේ.
ඉතින් මේ සේෆ් ජැකට්ස් දාගෙන අපි යමු ලේක් එක වටේ රවුම. ඉතින් මෙතන බෝට්ස් වගේම ජෙට් ස්කි රයිඩ්ස් තියෙනවා. ඔයාලට කැමති එකක යන්න පුළුවන්. ඉතින් මේ චූටි බෝනික පැටියෙක් අපිත් එක්ක හිටපු නිසා අපි ජෙට් ස්කි try කරේ නැහැ. ඔන්න ඉතින් අපි සෙට් එක අර ඈතින් පේන්නේ ලිටල් ඉංග්ලන්ඩ් කොටේජස්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් වුණා රූපවාහිනී සංස්ථාව. ඒ වගේම ලංකාවේ උසම ගම ශාන්තිපුර මේ වෝට් රයිඩ් එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණා. බලන්න මේ view එක දිහා. මේ ඔයාලට පේන්නේ ලිටල් ඉංග්ලන්ඩ් කොටේජස්. මේ ලේක් එකත් එක්ක ඒ කොටේජස් ටික පේනකොට මාරම ලස්සනයි. ඉතින් බලන්නකො මේ වටපිටාවේ ලස්සන. මේ බෝට් එක ගෙනියන අයියා වැඩ කෑලි දාන ගමන් වටපිටාව ගැන හැමදේම අපිට කියලා දුන්නා. කොහොම හරි මේ බෝට් රයිඩ් එක විනාඩි 20ක් වගේ තිබුණා. ඉතින් මේක අපි ලැබපු සුන්දරම අත්දැකීමක් වුණා. ග්‍රෙගරි පාර්ක් එකට සමුදීලා අපි ඊළඟට ආවේ අපි නුවරඑළියේ නවතින තැනට. මේ තියෙන්නේ මයික්‍රෝවුඩ් කබානා එක. මේක වුඩන් කබානා එකක්. ඔයාලා දන්නවද මේකේ විශේෂත්වය මොකක්ද කියලා? මේක තියෙන්නේ ලවර්ස් ලිප් දියඇල්ල පාමුල. අපේ ෆැමිලිස් දෙකට අපි මේ වුඩන් කබාන එක බුක් කරා. එන්නකො යන්න මාත් එක්ක මේක ඇතුළ කොහොමද කියලා බලන්න. ඉතින් මේ මයික්‍රෝවුඩ් කබානා එකේ ලිවින් එකක්, රූම්ස් 3ක් වගේම පොඩි කිචන් එකකුත් තිබුණා.
මේක හැදුවා. ඉතින් මේ තමයි මේ කබාන එකේ අපි ඉන්න රූම් එක. බලන්නකෝ ඔයාලත් කොහොමද කියලා. එතකොට මේ තියෙන්නේ අපේ චූටි කිචන් එක. එතකොට මේ තියෙන්නේ මේ කබාන එකේ ලිවින් රූම් එක. ඉතින් යාළුවනේ දැන් අපි බලන්න යන්නේ මේ කබාන එකට කොහොමද නුවරඑළිය නගරයම පේන්නේ කියලා. බලන්නකෝ view එක. මේක නම් මාරම ලස්සනයි. මෙතෙන්ට මුළු නුවරඑළිය නගරයම පේනවා. ඒ තරම් උසකින් තමයි මේ කබාන එක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි කට්ටිය සෙට් එකම බ්‍රෙක්ෆාස්ට් ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය කෑම මෙයාලට කියලා මෙතනින් ගෙන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේව පිළිවෙල කරගන්නත් පුළුවන්. ඉතින් ඔන්න යාළුවනේ අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන මේ කොහෙටද යන්නේ කියලා ඔයාලා දන්නවද? එන්නකෝ අපිත් එක්කම ඔයාලත් යන්න. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවර වෙලා තවත් ලස්සන තැනක් බලන්න තමයි මේ යන්නේ. ඔයාලත් එන්නකෝ අපිත් එක්ක යන්න. ඉතින් ඔන්න මේ තැන තමයි ලවර්ස් ලිප් දියඇල්ලේ පාමුල. මෙතනින් තමයි මුළු නුවරඑළිය නගරය පුරාවටම පිරිසිදු පානීය ජලය බෙදා හරින්නේ. ඔන්න බලන්නකෝ ඈතින් ලවර්ස් ලිප් දියඇල්ල පේන ලස්සන. ඉතින් ඔයාලා දන්නවද මෙතනින් ෂෝට් කට් එකක් තියෙනවා ලවර්ස් ලිප් දියඇල්ල බලන්න යන්න. නමුත් මෙන්න මේ චූටි පැටිය නිසා අපි නම් ගියේ නැහැ. ඉතින් යාළුවනේ මේ තමයි අපේ ට්‍රිප් එකේ ෆයිනල් ඩේ එක. ඉතින් අපි එන ගමන් බ්ලූෆීල්ඩ් ටී ෆැක්ටරි එක බලන්න ගියා. ඉතින් ඔයාලට මේ ෆැක්ටරි එකට ආවොත් ගොඩාක් ෆ්ලේවර්ස් වලින් තේ රස විඳලා බලලා ඔයාලට අවශ්‍ය විදියට තේකොළ මිලදී ගන්න පුළුවන් එයාලගේ ස්ටෝර්ස් වලින්. रेस्टोरेंट එක මෙහා පැත්තේ තියෙනවා ටී සෙන්ටර් එකේ. ඉතින් යන්න. මේක 1900 කිලෝ එක. මේක කීයද කියලා? ඉතින් අපි ටී ෆැක්ටරි එකත් බලලා එතනම තියෙන රෙස්ටුරන්ට් එකෙන් ලන්ච් එකත් අරගෙන දැන් ගෙදර යන්න පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ බ්ලූෆීල්ඩ් ටී ෆැක්ටරි එකත් බලලා දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. චූටි ෆුටේජස් ටිකක් තමයි අපි ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් ඔයාලත් අපේ vlog එක enjoy කරන්න ඇති කියලා හිතනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන travel vlog එකකින් හමු වෙමු. Bye bye.